අපි වැරදි කරනවා. දෙවියන් වහන්සේ සමාව දෙනවා. ආයෙත් වැරදි කරනවා. දෙවියන් වහන්සේ සමාව දෙනවා. වැරදි කරනවා. සමාව ඉල්ලනවා. වැරදි කරනවා. සමාව ඉල්ලනවා. මේකනේ අපේ ජීවිතේනේ. වැරදුනා. අද වැරදුනා. මට සමාව වෙන්න. හෙටත් වර්ධිනවා. ඒ අපේ මිනිස්යන්ගේ හැටි. මෙහෙම වැරදි කර දෙවියන් වහන්සේ අපිට ආදරේ. ඒකනේ පුදුමයි. දෙවියන් වහන්සේ දයාවෙන් පිරීලා ඉන්නේ. උන්වහන්සේගේ දයාවේ පංගුකාරක වෙමුද අපි. අපි අද පටන් ගමු. අපේ පාපයට තිත තියලා අපි දයාවෙන් පිරුණු පුද්ගලෙක් වෙන්න. හරිම සැහැල්ලු හරිම ලස්සනයි. ජීවිතේ දවසම අද දවස බලන්න කිසි වරදක් මම කරන්නේ නැහැ. අද උදෑසන ඉඳලා වැඩේ පටන් ගමු. මම කිසිම වැරදි සහගත දෙයක් ගන්න නැහැ. වැරදි තීන්දුව ගන්නෙ නැහැ. මම වැරදි මාවතක ගමන් කරන්නේ නැහැ. වැරදි දේවල් මගේ සමීපයට ගන්නෙත් නැහැ. මම දයාවෙන් පිරුණු පුද්ගලයෙක් වෙනවා. මම මගේ දෙමව්පියන්ට දයාව පෙන්නනවා. මගේ දරුවන්ට දයාව පෙන්නනවා. මගේ සහෝදර සහෝදරයන්ට දයාව පෙන්නනවා. මගේ අසල්වාසීන්ට මගේ දයාව පෙන්නනවා. මම දයාවෙන් පිරුණු පුද්ගලයෙක් වෙනවා. දෙවියන් වහන්සේට ප්‍රසන්න වෙන්න. කොහොමද? මේ අභ්‍යාසය හිතන තරම් ලේසි නැති වුණාට දයාවෙන් පිරීම තුළ අපේ අතුලාන්තයේ මහත් ප්‍රීතියක් ඇති වෙනවා. දයාවන්ත වෙන්න. දෙවියන් සදා කාලයටම දයාවෙන් පිරුණු අයෙක්. එහෙම දෙවියන්ගෙන් පැවත එන දෙවියන්ගේ නිර්මාණයක් තමයි ඔබ අප. දෙවියන් වහන්සේට දෙන්න. දයාවෙන් පිරුණු පුද්ගලයෙක් වෙලා දයාවෙන් අද දවස ගත කරන්න. දයාවෙන් පිරි දවසක්. ස්පීටයි.